ඉන්වෙස්ටිං ඉන් 5 boxes තීර එකක් හඳුනා දෙන්න යන්නේ ලංකාවේ සහ ලෝකයේ ප්‍රථම වතාවට. ඉන්වෙස්ටිං ඉන් 5 boxes තීර එක වැදගත් වෙන්නේ ඇයි? සමහර වැරදි අවස්ථාවල වැරදි box එකේ තමයි ආයෝජනය කරන්නේ. ඒකට ඔයාගේ අමාරුවෙන් හම්බ කරපු ධනය සමහරවිට නාස්ති වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් හරි ප්‍රතිලාභයක් ඔයාලට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉන්වෙස්ටිං 5 boxes තීර එක මොකද්ද මම මේ ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ? පළවෙනි box එක තමයි ඉන්වෙස්ටිං ඉන් ෆික්ස්ඩ් ඩෙපොසිට්ස් එහෙම නැත්නම් මනි මාකට් ෆන්ඩ් කියලා කියන්නේ. මේ box එක අඩුම ගානේ 2 මිලියන් පුරවුවන් පස්සේ second box එකට යන්න පුළුවන්. second box එක unlock වෙන්නේ ඒකෙන්. second box එක තමයි ඉන්වෙස්ටිං ඉන් gold කියන එක. gold අඩුම ගානේ පවුන්ඩ් දෙකක්වත් ඒ box එකේ පිරවුවන් පස්සේ තමයි third box එක unlock කරන්න වෙන්නේ. third box එක මොකක්ද? third box එක තමයි stock market invest. stock market investing වගේ portfolio අඩුම ගානේ 2 billion complete කරන පස්සේ තමයි fourth box එකට යන්න ඕන. box number 4 මොකක්ද? investing in real estate and property. ඒතරට කුලී ආදායමක් ලැබෙන විදියට එහෙම නැත්නම් rent income එකක් ලැබෙන විදියට apartment එකට ආයෝජනය කරන්න පුළුවන්. ඒත් එක්ක මේ fourth box එකට එනකොට ඔයා අර boxes 3 ඉවර කළා තමයි එන්න ඕන. ඒක investment purpose වලට agricultural land එකක් ඒ නැත්නම් අර හොඳ තැනකින් කරගානක අරන් තියාගන්නත් පුළුවන්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් හොඳයි. කුරුදු වගාව, ගම්මිරිස් ඒ වගේ කරන්න පුළුවන් නම් වයිස්ට ගිහිල්ලා ඉන්වෝල්ව් වෙන්න කැමති නැත්නම් සිටි එකෙන්ම හොඳ apartment එකක් අරන් දීලා මාසෙට ලක්ෂ 5ක්, ලක්ෂ 10ක්, ලක්ෂ 15ක් වගේ හොඳ rent income එකක් අපි හිතමු අවුරුදු 5කින් 10කින් 15කින් වගේ ගන්න පුළුවන් නම් අනේ ඒකත් හොඳ investment එකක්. Investing in 5 boxes theory එකේ වැදගත් box එක තමයි entrepreneur සහ ව්‍යවසායකත්වය සහ investor, right? ඉතින් මේ 5 box එක. එතකොට 1 2 3 4 පොරවල තමයි මේ 5th box එකට එන්න ඕන. 5th box එක ව්‍යාපාරවල ආයෝජනය කරන්න ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ආයෝජකයෙක් විදියට.